හයි වෙල්කම් ෂෙයා මාකට් එක සම්බන්ධයෙන් පොඩි දෙයක් කියන්න ගත්තේ. ගොඩ කාලෙකින් වීඩියෝස් දැම්මේ නැහැ වෙලාවක් නැති නිසා. මගේ මේ ෆාම් එකට ආපු වෙලාවේ මට මේ අදහස කියන්න ඕන කියලා හිතුණා. එතකොට මගේ අදහස මෙතන කිසිම ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිස් එකක් අරගෙන ඉන්නේ නැහැ. මගේ අදහස තමයි කිසියම් පුද්ගලයෙකුට තමන්ගේ වෙල්ත් එක ඊටාම සුළු කාලයකින් ඩබල් ත්‍රිබල් කරගන්න පුළුවන් හොඳම සෝස් එක වෙන්නේ ෂෙයා මාකට් එක. හරි මට මේකට ආවට පස්සේ මතක් වුණේ දැන් අපි මම මෙතන ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා තියෙන මේ ෆාම් එකේ. එතකොට අපි මේවට සෑහෙන මහන්සි වෙනවා මේකෙන් අපි යම්කිසි මුදලක් උපය ගන්න. හැබැයි අපි මේවා ෂෙයා මාකට් එකත් එක්ක කම්පෙයාර් කරාට පස්සේ අතන මේක මගේ ආසාවට කරපු දෙයක්. ෂෙයා මාකට් එකත් එක්ක කම්පෙයාර් කරද්දී අපිට මෙච්චර මහන්සි වෙන්න ඕනේ නෑ. හරිම ඊසි වේ එකක් තියෙද්දි. අපි ඒ කියන්නේ දැන් ගොඩක් අය කියන ෂෙයා මාකට් එක ලොකු රිස්ක් එකක් තියෙන තැනක් කියලා. මගේ අදහස නම් ෂෙයා මාකට් එක කියන්නේ එහෙම ලොකු රිස්ක් එකක් තියෙන තැනක් නෙමෙයි. අපි හරි ඔපචුනිටි එක බලලා ඉන්වෙස්ට් කරා නම්. හරිද? ඒ කියන්නේ මම ආයි කියනවා ෂෙයා මාකට් එක කියන්නේ ලොකු රිස්ක් එකක් තියෙන තැනක් නෙමෙයි. අපි හරි ඔපචුනිටි එක බලලා ඉන්වෙස්ට් කරනවා නම්. හරිද? එතකොට වොරන් බෆට් කියලා තියෙනවා අපේ ජීවිත කාලය තුල ඉන්වෙස්ට්මන්ට් සඳහා අපිට එන්නේ අවස්ථා කිහිපයයි කියලා. හැබැයි ලංකාවේ ෂෙයා මාකට් එක ගැන ගත්තොත් මම ඔපචුනිටි එක බලලා ඉන්වෙස්ට් කරන්න කියප එකට ෂෙයා මාකට් එක ගැන ගත්තොත් හරි ඉන්වෙස්ටර් කෙනෙකුට ලංකාවේ ෂෙයා මාකට් එක ඇතුලේ පහුගිය අවුරුදු කිහිපේ ඔපචුනිටිස් ගොඩාක් ඇවිල්ලා තියෙනවා. විශාල ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. හරිද? අංක එක තමයි කොවිඩ් එකත් එක්ක ෂෙයාර්ස් ගොඩාක් පල්ලෙහාට ආවා. හරි ෂෙයා මිල ගොඩාක් පල්ලෙහාට ගියා. ඒක ඔපචුනිටි එකක්. ඊස්ට් ඇටැක් එකත් එක්ක මේක ගොඩාක් පල්ලෙහාට ගියා. තව ඔපචුනිටි එකක්. ඊට පස්සේ ආර්ථික අර්බුදයත් එක්ක සෑහෙන පල්ලෙහාට ගියා. මේක තව ඔපචුනිටි එකක්. ඊට පස්සේ මේ මෑත කාලේ රීසන්ට් මේ ගම් වතුරත් එක්ක යම්කිසි ප්‍රමාණයකට පල්ලෙහාට ආවා. ඒක තව ඔපචුනිටි එකක්. එතකොට අපිට පහුගිය අවුරුදු කිහිපය ඇතුලේ ඔපචුනිටිස් ගොඩාක් ඇවිල්ලා තියෙනවා. ඒතර කාට හරි කියන්න පුළුවන් නෑ මේ වගේ තත්ත්වයන් වල කාටවත් මේක ප්‍රෙඩික්ට් කරන්න බෑ. එතකොට මේවා බැහිලියයිද නැති වෙයිද ඒක නිසා එහෙම ඔපචුනිටි එකක් ගන්න බෑ කියලා. නමුත් හොඳට හිතලා බලන්න ඔය මොන ඩිසාස්ටර් එක ආවත් අපේ ෂෙයා මාකට් එක පල්ලෙහාට වැටිලා ආයි ග්‍රෝ වෙලා තියෙනවා නේ. එතකොට මොන තත්ත්වය ආවත් මේක බිඳුවට වැටෙන්නේ නැහැ. හරි? ආපහු අවුරුද්දක් එකහමාරක් ඇතුළත මේක 50 උඩට ඇවිල්ලා තිබ්බ ලෙවල් එකට වඩා වේගෙන් උඩහට යනවා. හරි? අපි එතකොට හොඳ ආයෝජකයෙක් වෙන්න නම් අපිට තියෙන්න ඕනේ නම්බර් 1 තමයි ෆියුචර් ගැන හොඳ ෆෝකාස්ට් එකක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. සහ අපි ෆියුචර් ගැන ෆෝකාස්ට් එකක් කරන්නේ අපේ පාස්ට් එක්ස්පීරියන්ස් එකත් එක්ක. එතකොට මේ පාස්ට් එක්ස්පීරියන්ස් වල මේ පහු මම කතා කරපු මොන අවස්ථාවේ මේක පල්ලෙහාට ගියත් මේක ආයි ග්‍රෝ වෙලා උඩට ඇවිල්ලා තියෙනවා. එතකොට අපේ පාස්ට් එක්ස්පීරියන්ස් එකත් එක්ක මොන තරම් කඩා වැටුණත් මේක උඩට යනවා කියලා අපිට තේරෙනවා. එතකොට ඒක තමයි අපේ එක්ස්පීරියන්ස් එක. හරි? එතකොට ඒ හරි තැන බලලා ආයෝජනය කරා නම් ඉතාම ලේසියෙන් අපේ වෙල්ත් එක ඩබල් ට්‍රිපල් කරගන්න පුළුවන්. මම ඒකට හොඳම උදාහරණයක් කියන්නම්. සම්පත් බැංකුවේ ෂෙයාර්ස් සබ් ඩිවිෂන් එකක් ගියා 2021 ජනවාරි. ඒතකොට සබ් ඩිවිෂන් එකෙන් පස්සේ ෂෙයා ප්‍රයිස් එක උනේ රුපියල් 50ක් වගේ මට මතක විදියට. අද 2021 ජනවාරි අද 26 ජනවාරි වෙද්දී 160කට ආසන්න වෙලා. ඒ කියන්නේ තව 100ට 200කින් මේකට තව 100ට 200ක් මේකට ඇඩ් වෙලා. එතකොට කවුරු හරි 2021 ජනවාරි ආයෝජනය කරා නම් සම්පත් බැංකුවේ ෂෙයාර්ස් වල අද එයාගේ වෙල්ත් එක අවුරුදු 5ක් ඇතුළත 100%ක් වෙලා. එතකොට මොන බිස්නස් එකේද මොන ආයෝජන මාර්ගයේද මින් මිනිස්සෙකුට තමන්ගේ වෙල්ත් එක අවුරුදු 5ක් ඇතුළත 100%ක් කරගන්න පුළුවන් මොන බිස්නස් එකක් කළා. එතකොට ඒකයි මම කියන්නේ අපි හරි ඔපචුනිටි එක බලලා ඉන්වෙස්ට් කරා නම් මේක තරම් දෙයක් නෑ අපේ වෙල්ත් එක වේගෙන් වර්ධනය කරගන්න. මම මේකට තව උදාහරණයක් කියන්නම්. ආර්ථික අර්බුදයත් එක්ක බැංකු සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් ආවා ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉම්පැක්ට් එකක් ආවොත් බැංකු වලට යම්කිසි ලොකු බලපෑමක් එයි කියලා. ණය ප්‍රතිව්‍යුහගතකරණයත් එක්ක. ඒක නිසා බැංකු වල ෂෙයාර්ස් සෑහෙන පල්ලෙහාට ගියා. එතකොට මමත් මගේ බැංකු ෂෙයාර්ස් ගොඩ ප්‍රමාණයක් විකුණා. ඒ තියෙන ඩවුට් එකත් එක්ක. හැබැයි ඒ වෙලාවේ ලංකාවේ
ලංකාවට මෑත කාලේ මම දැක මම නම කියන්නේ මෑත කාලේ ෂෙයා මාකට් එකට එන්ටර් වෙච්ච බිලියනර් කෙනෙක්. එයාගේ මං හිතන්නේ ෆස්ට් ඉන්වෙස්ට්මන්ට් එක වෙන්න ඕනේ. සම්පත් බැංකුවේ ෂෙයාස් විශාල ප්‍රමාණයක ඉන්වෙස්ට් කරා රුපියල් 50 ගානකට මට 53ට 54ට වගේ බිලියන් ගානක් ඉන්වෙස්ට් කරා ලොකු ප්‍රමාණයක ෂෙයාස්. එයාගේ ෆස්ට් ඉන්වෙස්ට්මන්ට් එක විදියට. හරි. අද වෙද්දී එයා ඒ වෙලාවේ මට හිතෙන බිලියන ගානක් අද එයාගේ ඒ ඉන්වෙස්ට් කරපු එකට තව 100-200ක් ඇඩ් වෙලා තියෙන අවුරුදු 5ක් ඇතුළත. එතකොට කොහේද එහෙම එකක් තියෙන්නේ? එතකොට මම මේක තමයි කියන්නේ අපි හරි ඔපචුනිටි එක බලලා ඉන්වෙස්ට් කරා නම් මේක තරම් තමන්ගේ වෙල්ත් එක වේගෙන් ග්‍රෝ කරගන්න පුළුවන් තව තැනක් නැහැ. අනිත් එක ලංකාවේ මාකට් එක ඇතුළත අපි ඔපචුනිටිස් ගොඩාක් ක්‍රියේට් වෙලා තියෙනවා. එතකොට මට කියන්න ඕනේ තව දෙයක්. අපි මොන තරම් ෆයිනෑන්ෂියල් බෑග්ග්‍රවුන්ඩ් එකකින් ආවත් මොන තරම් ෆයිනෑන්ස් නොලෙජ් එක තිබ්බත් මේ මාකට් එකේ නේචර් එක අඳුර ගන්න නැතුව අපිට ෂෙයා මාකට් එකේ විශිෂ්ටයෙක් වෙන්න බෑ. හරිද? මාකට් එකේ නේචර් එක හඳුන ගන්න. දැන් අපි සමහරක් කොටස් වල මිල ගණන් සමහරක් කාලවලට වේගෙන් පල්ලෙහාට යනවා. අවුරුද්දේ සමහරක් මාසවල ඊට පස්සේ අවුරුද්දේ තව සමහරක් මාසවල වේගෙන් ඉහළට යනවා. ඔය වගේ ඒ නේචර් එක අපි තේරුම් ගන්න ඕනේ. අපි දැන් උදාහරණයක් විදිහට ගත්තොත් හොටෙල් සෙක්ටර් එකේ සීසන් එක මේ සීසන් එක ලඟ වෙන කාලේ ෂෙයා ප්‍රයිසස් වැඩි වෙනවා. අවුරුද්දේ තව කාලෙක ප්‍රයිසස් අඩු වෙනවා. බැංකු වල කොටස් උනත් එහෙමයි. මේ කාලේ වැඩි වෙනවා. ආයේ කාලෙකට අඩු වෙනවා. ඊට පස්සේ වැවිලි සමාගම් වල උනත් එහෙමයි. එතකොට ඒ වගේ අපි ඒ නේචර් එක අවබෝධ කරගන්න ඕනේ. ෆයිනෑන්ස් නොලෙජ් එක තිබ්බට මදි මේ ෂෙයා මාකට් එකේ පොඩ්ඩක් අතපත ගාලා මම ගත්ත එක්ස්පීරියන්ස් එක තමයි මම ෂෙයා මාකට් එකට ආපු කාලේ මම දන්නේ නැති නිසා මම ඇඩ්වයිස් එකක් නෙමෙයි දෙන්නේ. දන්නේ නැති නිසා මට ලොකු ගාණක් ෂෙයා මාකට් එකට දාන්නත් තිබ්බ. හැබැයි මම ටික සල්ලි ටික තමයි මගේ මේ ෂෙයා මාකට් එකට සල්ලි දැම්මේ ටික. මම ඒ අවුරුදු දෙකක් විතර ওই ආසාවටත් එක්ක ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේ ගන්නවා විකුණනවා එහෙම කළා. මම අද බලද්දි මට ඇත්තටම මේකේ හරි නේචර් එක අඳුර ගන්න අවුරුදු දෙකක් විතර ගියා. හරි. ඔය අවුරුදු දෙක ඇතුලේ මම එතකොට මෙහෙමයි. අපි දැන් යම් කිසි කෙනෙකුට ෂෙයා මාකට් එකේ රැඳෙන කාලය තීරණය වෙන්නේ කොච්චර කාලයක් එයා ෂෙයා මාකට් එකේ රැඳෙනවද කියලා තීරණය වෙන්නේ එයා එන්ටර් වෙන කාලේ තියෙන මාකට් ට්‍රෙන්ඩ් එකත් එක්ක. හරිද? එතකොට මේක ලොකු මේ කියන්නේ මේ ෂෙයා මාකට් එක සම්බන්ධයෙන් මම හැමදේම කියන්නේ නැහැ. මේක ගොඩක් ඉගෙන ගන්න ඕන දෙයක්. ඒ වෙලාවේ තියෙන මාකට් ට්‍රෙන්ඩ් එකත් අපි කොච්චර කාලයක් මාකට් එකේ ඉන්නවද කියන එකට බලපාන. මොකද අපි අර ලර්නින් කර්ව් එකක් නේ තියෙන්නේ. හරිද? එතකොට මට කියන්න ඕනේ ඒකයි. අපි කොච්චර ෆයිනෑන්ස් බෑග්ග්‍රවුන්ඩ් එකකින් ආවත් නොලෙජ් එකකින් ආවත් මාකට් නේචර් එක අවබෝධ කරගන්න නැතුව අපිට ෂෙයා මාකට් එකේ පයිනිය කෙනෙක් වෙන්න බෑ. ඒක තව කාරණයක්. ඒක නිසා මට හිතෙන්නේ මේ වගේ මට මේ මෙතෙන්ට ආවට පස්සේ මතක් වුණේ මෙච්චර ඊසි වේස් තියෙද්දි මේව නම් මම ආසාවට කරපු දේවල් ඊසි වේස් තියෙද්දි අපි මෙච්චර හાર્ඩ් වෙලා මේ අමාරු දේවල් වලින් සල්ලි හොයන්න යන්නේ කියන එක සම්බන්ධව තමයි මට ගැටලුව ආවේ. අපේ එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි ගොඩක් දේවල් අපිට තේරෙන්නේ. ඉතින් ඒක ටික තමයි කියන්න ඕනේ. හරි බොහොම ස්තුතියි වීඩියෝ එක නරඹුවට.